ළමෙක් කිව්වට යා ඇවිදින ලොන්ඩ්‍රි එකක් වගේ තාත්ති. රංගි අර ඩොල්කි බර්ට්ගේ ගෙවල් මේ ළඟද? අපූරු අයියා. හදිස්සියේ බර්ටි මාමා හොයන්නේ. පැදුරකටද? නෑ දෙකට කියන්න සේපාල. ඔව් ඒ වගේ දෙයකට තමයි. තන කිට්ටුනාට කිව්වට හොයාගන්න අමාරුයි. මාත් යන්නේ එහාට. එකගෙන යනවා නම් තන පෙන්වන්න පුළුවන්. නගින්න කියන්නේ. එහෙනම් ගොඩවෙමුකෝ බලන්න. ඕකෙන් අදින්න එපා. පල්ලෙහායකින් අදින්න. පල්ලෙහායකින්. මේ තව දෙන්නෙක් ඉන්නේ. කොල්ලා මූණ හොදලත් ඉවරයි. අර නැටිච්ච තාම නෑනේ බර්ටි. මේ බලන් ඉඳලා හරියන්නේ නෑ. මම පිළිකන්න පැත්තෙන් ගිහින් අරකිට දෙකක් කතා කරලා මැඳුම් ටික අරන් එන්න. ඔයා ඔහොමම හෙල්ලෙන්න තු ඉන්න. ඔන්න අද මං ගානේ බර්ටි මාමට අතපය දිගෑලා ගාන කියන්න පුළුවන් පඳුරා. කවුද චාපු මුන්නේ නැහැලා? මං කොහොමද දන්නේ? පඳුරකට ඕඩර් එකක් දෙන්නලු ඇවිල්ලා තියෙන්නේ. අර ප්‍රජාශාලාව ළඟ හිට මෙට කැරකි ඉඳද්දි මං එක්ක හසු කරන් ආවා. අප්පද බොල මේ අපේ සේපාල මලයානේ. ඉතින් දී හාමුදුරුවන්ට ඔප්පු වෙච්චාවේ. අච්චරට මෙච්චර නම් මෙච්චරට කොච්චරද කියලා අපේ ලොකු සර්රුත් වැඩලා ඉන්නේ. අපේ චූටි නෝනත් ඇවිල්ලානේ. හොඳයි. මේ හාපෝ පින්සෙන්ඩ් වෙන කැත.
අම්මා 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 ඔයා හොයන්නේ මෙව්වද? කවුද වැටුව කරන්න කියන්නේ? අපේ අම්මද? කවුරු කිව්වම මොකද? ඔයාට ඕන දෙයක් කියනවා නා. කියන්න ජාපා. ඔයා මේව කරන්නේ අපේ අම්මගේ කීමටද? හා? එහෙනම් මගේ හිත කියන හන්දා මම මගේ හිතට කීකරු හන්දා පිස්සු කොච්චර කරත් පිරිමින්ගෙන් හොදක් අහන්න බැරි එක ඉතින් ගෑනුන්ගේ උරුමනේ. මගේ නේත්‍රා දෙක සහතිකේට සර්ව දැක්ක ගමන්ම මගේ ඇස් අදාහ ගන්න බැරි වුණා. අම්මවා මම නම් හිතුවේ මේ සර්ගේ පණවිඩයකට සේපාල මලේ ඇවිල්ලා කියලා. ඔබට මේ සේපාල තමයි එන්නේ හිටියේ. අපිත් මේ කිට්ටුවට එන හන්දා ඒ ගමන්ම ආවා. මං වගේ මිනිහෙක්ව බලන්න සර් වගේ උත්තමයෙක් මේ පළාතට අඩිය තිබ්බ කියන එක ඔය ගෙනස් පොත ගහන එමුන් එහෙම දැනගත්තොත් එහෙම ආයි දෙකක් නෑ මේකත් දානවා ඒකට. මේ එහෙනම් බර්ටි හවස් වරුවේ ඇවිල්ලා මම හම්බ වෙනවා. අනේ සමා වෙලා චූටි නෝනත් එක්ක එක විනාඩියකට ගෙටකොට වෙමු. මේ මං කාර් ගාලා නැතලියාව එක්ක කරන ඇවිල්ලා සර්ට බොන්න මුකුත් හදන්න. නෑ බර්ටි. ඒක අපි වෙන දවසකට දාගමු. මොකද මමත් මේ වෙන ගමනක් යන ගමන් යාවේ. අනේ සර් එහෙමනම් මේ ඩිංගක් ගොඩ වෙලා මගේ කොල්ලව බලන්න යන්න.